අවුරුදු දහස් ගණනක් තිස්සේ. ඉරානිය කියන්නේ අධිරාජ්‍යයන් එකිනෙක මුණගැසුණු මංසන්දියක්. එක කාලෙක ඉතිහාසයේ තිබුණු ශ්‍රේෂ්ඨතම අධිරාජ්‍යයන්ගෙන් එකක හදවත වුණේ මේ රටයි. හැබැයි ක්‍රිස්තුපූර්ව 330 දී එක් විදෙස් ආක්‍රමණිකයෙක් මේ හැමදේම වෙනස් කළා. පර්සියානු අධිරාජ්‍යය බිඳ වැටුණත් එහි සංස්කෘතිය දිගටම පැවතුණා. අලුත් බලවේග පැමිණියා. ඒත් එක්කම අලුත් ආගමකුත් අලුත් යුගයකුත් උදා වුණා. ඉරානය වෙනස් වුණා. හැබැයි ඒ අනන්‍යතාවය නැති වුණේ නැහැ. ඒක කාලයට ගැලපෙන විදියට හැඩගැසුණා විතරයි. ඊට පස්සේ ඉතිහාසයේ දකින්න ලැබුණු දරුණුතම ආක්‍රමණයක් එල්ල වුණා. නගර විනාශ වුණා. මිනිස්සු නැති වෙලා ගියා. ඉතිරි වුණේ නිහඬතාව විතරයි. ඒත් ඉරානය ආයෙත් වතාවක් තමන්ගේ දේවල් අලුතින්ම ගොඩනගා ගත්තා. සියවස් ගණනාවක් පුරා ප්‍රතිවිරුද්ධ අධිරාජ්‍යයන් මේ භූමිය අත්පත් කරගන්න එකිනෙකා එක්ක සටන් වැදුනා. ආක්‍රමණයන් නොකරම විදේශීය බලවේග ඔරානය තමන්ට ඕන විදියට හසුරුවන්න පටන් ගත්තා. ආක්‍රමණයන් වෙනුවට බලපෑම් එල්ල වුණා. හැබැයි තමන්ගේ පාලනය ගිලිහී ගියා. ලෝක යුද්ධ කාලෙදී මධ්‍යස්ථව හිටියත් එයින් ඉරානය ආරක්ෂා වුණේ නැහැ. විදේශීය ඇඟිලි ගැසීම් නිසා මේ රටේ නායකත්වය ආයෙත් වතාවක් වෙනස් වුණා. දරුණු යුද්ධයක් නිසා මුළු රටේම ඉවසීම සහ ශක්තිය පරීක්ෂාවට ලක් වුණා. අද වෙද්දී අලුත් ක්‍රමවලින් මේ පීඩනය දිගටම එල්ල වෙනවා. ඒත් ඒ රටේ මිනිස්සු තාමත් නොසැලී ශක්තිමත්ව එන්නවා. අධිරාජ්‍යයන් බිහි වෙනවා, බිඳ වැටෙනවා. හැබැයි අනන්‍යතාවය හැමදාටම පවතිනවා.